හරි ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ වර්ගමූල ආශ්‍රිත ගණනක් තියෙන්නේ අපිට. පොල් තෙල් හිඳීමේ යන්ත්‍රයක් මගින් පැයකදී කොප්පරා කිලෝග්‍රෑම් X ප්‍රමාණයක් යොදා පොල් තෙල් නිෂ්පාදනය කරයි. පොල් තෙල් සැකසීමේදී කොප්පරා කිලෝග්‍රෑම් 1කින් රුපියල් මෙන්න මෙච්චරක් ලාභයක් ලැබෙනවා. කොප්පරා කිලෝග්‍රෑම් කීයකින්ද? 1කින් තමයි මේ ලාභ ලැබෙන්නේ. X බෙදීම 5 ධන 2.6. නිෂ්පාදකයා පැයකදී පොල් තෙල් නිපදවා රුපියල් 90ක ලාභයක් ලබන්නේ නම් මෙන්න මේ පැයකදී කිලෝ එකකින් මෙන්න මෙච්චර ලාභයක් ලබන්නේ. හැබැයි පැයකදී පොල් තෙල් නිපදවා රුපියල් 90ක ලාභයක් ලබනවලු. ඒ වගේම මුලින්ම කියලා තියෙනවා පැයකදී කිලෝග්‍රෑම් X ප්‍රමාණයක් තමයි මෙයා මේ හිඳින්නේ කියලා. මෙන්න මේ ප්‍රමාණය රුපියල් 90ට සමාන වෙනවා. ඔන්න. ඊළඟට කියනවා අන්න මේක සුළු කරන්න කියලා. පැත්තකින්. සුළු කරමු. x වර්ගය බෙදීම 5 ධන 2.6x සමානයි 90යි. 5න් ගුණ කරගමු. යට 5න් කරගන්න. පසරක් 6 තියෙන බිඳ දෙමු 3ක් කියමු. දෙන පසරක් 2 10 3යි 13යි. x සමානයි 450යි. x වර්ගය ධන 13x ඍණ 450 සමානයි බිඳ. ඔන්න ax වර්ගය ධන bx ධන c ආකාරයේ විදිහට අපි සමීකරණය ගොඩනගා. ඊළඟට අපිට තියෙන්නේ මේක විසඳලා x ටාගයක් ගන්න. මේක විසඳන ක්‍රම දෙකක් තියෙනවා. මොකද්ද? වර්ග පූර්ණයෙන් විසඳුව හැකි. එහෙම නැත්නම් සමීකරණයට දාලා විසඳුව හැකි. p සමීකරණයට දාලා විසඳමු. ඍණ b ධන හෝ ඍණ වර්ගමූලය ඇතුලේ ඍණ b ධන හෝ ඍණ ඍණ b ධන හෝ ඍණ b වර්ගයේ ඍණ තරයි ac බෙදීම 2යි. මෙන්න මේකෙන් x ටාගයන් ගත්ත හැකි. වගේම x ටාගයන් දෙකක් ලැබෙනවා මෙන්න මෙතනදී. තේරුණාද? ඉතින් දැන් b කියන්නේ මොකක්ද? මෙන්න මෙතනදී. a කියන්නේ මේක, b කියන්නේ මේක, c කියන්නේ මෙන්න මේක. x සමානයි ඍණ b. ඍණ 1යි. ධන හෝ ඍණ. ඔන්න b කියන්නේ ඍණ 13යි. 19 හෝ ඍණ b වර්ග. ඍණ 4යි. a කියන්නේ 1යි. c කියන්නේ ඍණ 450යි. ඒකේ වර්ගමූලය බෙදීම දෙවතාවක් a කියන්නේ 1යි. දැන් මෙතන සුළු කරගෙන යන්න තියෙන්නේ x සමානයි ඍණ 13 ධන හෝ ඍණ 169 ඍණ ධන 18යි බෙදීම 2යි. ඍණ 13 ධන හෝ ඍණ 1000 සුළු කරගමු. 9යි 6යි 9යි 1යි 1969 බෙදීම 2. මේක යටින් දීලා තියෙනවා මෙන්න මේක ආපුවම ගන්න ඕන උත්තරේ. කියන්නේ අපේ උත්තරේ හරි. හරි කියලා නිගමනය දෙන්න පුළුවන්. හදපු විදිය 44.37 බෙදීම 2 ඊළඟ අවස්ථාවේ ඍණ 13 ඍණ 44.37 බෙදීම 2 මේ x කියන්නේ කිලෝග්‍රෑම් ප්‍රමාණය මේක ඍණ වෙන්න බෑ කොයිම අවස්ථාවකවත්. ඒක නිසා මෙන්න මේක තමයි ධන අවස්ථාව තමයි එන්නේ. මේක වෙන්න බෑ. 3යි 7යි උතරෙන් 3ක් 1යි උතරෙන් 1ක් 3යි බෙදීම 2 1යි 11ට දෙවරක් 5යි උතර 1යි 13ට දෙවරක් 6යි 14ට දෙවරක් 8 16යි පූර්ණ මේ කදාසන පළමු දශම ස්ථානයේ තමයි ආරති දෙවෙනි එක පහට වඩා වැඩි හින්දා එකක් ඉස්සරහට එකතු වෙනවා 15.7යි කිලෝග්‍රෑම්. ඊළඟට කියනවා දිනකට පැය 8 බැගින් මාසකට දින 25. දිනකට පැය 8 බැගින් මාසකට දින 25ක් වැඩ කරොත් එහෙම නිෂ්පාදකයා මාසකට ලබන ලාභය දිනකට පැය 8ක් දින 25. ඒ වගේම පැයකට රුපියල් 90 ගාණක් ලාභ ලබනවා.
මේක සුළු කරා නම් හරි. මෙන්න මෙච්චරක් ලාභ ලබනවා. නෝන ගාන හදලා ඉවරයි. ඔච්චරයි ගාන. ලකුණු සම්පූර්ණම ලැබෙනවා.